මේ ඔයි මේ කාලෙ මේ සිද්ධ වෙන දේවලුත් එක්ක ඊළඟ තප්පරේ අවිනිශ්චිතභාවයක් දැනෙන්නේ මේ මට විතරදෝයි. හවස එන්නම් කියලා උදේ ගෙදරින් යන මිනිස්සු ආය කිසිම දවසක හමු නොවෙන්න පුළුවන්. ඊට කතා කරමු කියලා කියන මිනිස්සු මුළු ජීවිත කාලය පුරාවටම නිහඬ වෙන්නත් පුළුවන්. ඒ වගේම මේ හවසට හමු වෙමු කියන මිනිස්සු ජීවිතේ කිසිම දවසක ආය හමු නොවෙන්නත් පුළුවන්. මේ ඕනම දෙයක් ඕනම මොහොතක වෙනස් වෙන්න පුළුවන් ඕයි. ඒ වගේම මේ ජීවිතේ අපි හිතන තරම් දිග නැහැ. ඒ වගේම මේ හෙට කියලා ඊන මැව්වට අපිට හෙට දවස නැති වෙන්න පුළුවන්. ඔය කියපු කරුණු කාරණාත් එක්ක මේ අපි ණයට අරන් ආපු ජීවිතේ ඕනම වෙලාවක නැති වෙලා යන්න පුළුවන් කියන අදහසින් ජීවත් වෙන්න.